මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ගුරුවරුන් ලක්ෂයකට පමණ මෙතෙක් ලබා දී නැති උසස්වීම් ස්ථීර කිරීම වැටුප් වර්ධක ඇතුළු ඉල්ලීම් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ඇතුළු ආයතන කිහිපයකින් දැනුම් දී තිබේදී කලාප අධ්‍යාපන කාර්යාල මගින් එය සිදු නොකර කල්මරමින් සිටින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි. 2014 වර්ෂයේ සිට ක්‍රියාත්මක නව ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව උසස්වීම් සඳහා මොඩියුලර් සකස් කිරීම අක්‍රමවත් බව සැලකිල්ලටගෙන රාජ්‍ය සේවා කොමිසම විසින් සිදු කළ යුතු ගෙවීම් සිදු කරන ලෙස අමාත්‍යාංශයේ චක්‍රලේඛ මගින් දන්වා තිබේදීත් කලාප කාර්යාල එම වගකීම් ඉටු නොකර සිටින බව හෙතෙම කීය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් මොඩියුලර් නොසලකා ගුරුවරුන්ට හිමි වරප්‍රසාද ලබා දෙන ලෙස ගුරු අධ්‍යාපන පරිපාලන අධ්‍යක්ෂ ශ්‍රීමා දිසානායක සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු අධ්‍යාපන සහකාර ලේකම් ඩී.එන්.ජේ ගමගේ යන මහත්මින් හමුවේ මානව හිමිකම් කොමිසම පසුගිය සිකුරාදා ප්‍රකාශ කළ බවට ස්ටාලින් මහතා කීය.